තාම ඔබේත් මගේ කර්මයේ බලවත් වෙලා නැහැ. කර්මයේ බලවත් වෙලා නැහැ. අපි එක්තැන් වෙලා නැහැ. කතා කරන්න බැරි නැහැ. hina වෙන්න බැරි නැහැ. නැගී හිටින්න බැරි නැහැ. පින්කම් කරන්න බැරි නැහැ. එහෙනම් කර්මයේ බලවත් වෙලා නැති වෙලා වේ. කර්මයේ බලවත් වෙන්න ඉස්සෙල්ලා හොඳට පුණ්‍ය කර්ම කරන්න. ඒ කරන්නේ පුණ්‍ය කර්මයන් කතා වැඩි වුණාට කොහොමද කියන්න පුළුවන්. හැබැයි මම අර වචනේ කිව්වේ එක හොඳටම විශ්වාසයි. ඒ හින්දා සමහර විටක මම කියන්නට හිතලා දුන්නට දැන් ගෙදර කියලා චුට්ටක් හිතලා බලනවා කිව්ව ටික මොකක්ද කියලා. දරුවන්ටත් ප්‍රයෝජනවත්. මම අර කිව්වනේ කතාව සිටුතුමාගේ පුතා තාත්තා කරපු පින්කම් දිහා බලාගෙනයි දන් දුන්නේ කියලා. දැන් තාත්තා අම්මා දන් දෙනවා නම් තාත්තා අම්මා හොඳින් ජීවත් වෙනවා නම් දරුවන්ට ආයේ කෝට්ට ගන්න කන බෙරි ගන්න ඔරවන්න ගොරවන්න රවන්න ඕනේ නැහැ. තාත්තයි අම්මයි එහෙම. හැබැයි මමත් ඒ තරම්